අයිබෝන් අපි මේ ඉන්නේ බිට්කොයින් වල ඩේලි චාර්ට් එකේ මේ තියෙන බයිනෑන්ස් ස්පොට් චාර්ට් එක. අපි කලින් කිව්වා වගේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරලා ලස්සනට රීටෙස්ට් කරමින් තියෙනවා. මෙහෙම බ්‍රේක් කරලා මේ ලස්සනට රීටෙස්ට් කරමින් තියෙනවා. ඉතින් මෙතනින් හොඳ ට්‍රේඩ් එකකටත් අපිට එන්ටර් වෙන්න තිබ්බා. ඒ කියන්නේ එතනදී ඇත්තටම දේවල් කීපයක් බලන්න ඕනේ. ඒ කියන්නේ මෙතන RSI ඕවර්සෝල්ඩ් වෙලා තියෙනවා. ගොඩාක් RSI හොඳ ඕවර්සෝල්ඩ් එකක් තියෙනවා මෙතන. කලින් අන්තිමට ඩම්ප් එකේදී මෙතන මතක ඇති ඔයාලට ලොකු RSI ඕවර්සෝල්ඩ් එකක් වුණා. ඒ වගේම මෙතනත් ඒ වගේ ඕවර්සෝල්ඩ් එකක් වෙලා තියෙනවා. ඉතින් අනිත් කාරණාව තමයි මෙතන සපෝට් එකක් තියෙනවා. මේ හරින් වගේ හොඳ සපෝට් එකකුත් තියෙනවා. මේ වගේ සපෝට් එකකුත් තියෙනවා. ට්‍රෙන්ඩ් ලයින් එක සපෝට් එක RSI ඕවර්සෝල්ඩ් එක තුනම කන්ෆර්ම්ස් වෙනවා ලස්සනට. ඉතින් තව දේවල් ඔකට බලන්න පුළුවන්. මම කියන්නේ මෙතනින් අපි විග්ගයක් හැදුවට පස්සේ අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න තිබ්බ ලස්සනට. මේ වල බේසික්ම රීටේල් ටෙක්නික්ස් හොඳයි. මේ සාම්ප්‍රදායික රීටේල් ටෙක්නික්ස් අලුත් මුකුත් නැහැ. ඒ කියන්නේ ඔය සංකීර්ණ දේවල් මුකුත් නැහැ. මෙතනින් මේ විග්ගයක් ගහුවට පස්සේ මෙතනින් එන්ටර් වුණා නම් මේ හරින් වගේ ටොප් ලොස් එක තිබ්බා නම් 100%කටත් අඩු ටොප් ලොස් එකක් තියන්න පුළුවන්. මේ වෙනකොට කොච්චරක් මේක රන් වෙලා තියෙන්නේ? 5.8ක් වගේ. අපි හිතමු මෙච්චර කුඩට යන්නේ මේ හරින් වගේ අපි 5%න් වගේ තිබ්බා කියලා. එතකොට උඩ ඒ කියන්නේ දල වශයෙන් අපිට මේක 20x උනත් ලෙවරේජ් එකට යන්න පුළුවන්. එහෙම ගියොත් 100%ක් කියන්නේ 100% ගේන් එකක්. හොඳයි. මේ සතිය ඇතුළත ගන්න පුළුවන්. හොඳයි. මේ ඩේලි chart එකේ ගොඩක් ලොකු මේ රිස්ක් නැතුව ට්‍රේඩ් කරන්න. හොඳයි ඩේලි chart එකේ. හරිද? ඉතින් එහෙම ගත්තොත් අපිට ගොඩක් රිස්ක් එක චුට්ටක් අඩු කරලා අපි 10x වගේ ගැහුවත් 50% ගේන් එකක් තියෙනවා. හිතලා බලන්න. හොඳයි ඒ ගේන් එක එන්නේ දැන් ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් එක දවසින් වගේ එන්නත් තිබ්බා මේ. එක දවසින් එන්නේ ඇත්තටම. හොඳයි. වීක්ලි ට්‍රේඩ් එකක් කිව්වට අපිට තව අල්ලන් ඉන්න පුළුවන් නම් ඉන්න. නමුත් මේක ඩම්ප් වෙලා ආය යනවා උඩට. ඉතින් අර ඒ කියන්නේ ඕගොල්ලන්ට ඕන නම් මෙතනින් ක්ලෝස් වෙන්නත් තිබ්බා. ක්ලෝස් කරන්නත් තිබ්බා එක දවසින්. එක දවසින් ගේන් එක ගන්න තිබ්බා. ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් දුර්වලතා හින්දා තමයි ගොඩක් අය ලොස් වෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මේ ට්‍රේඩින් වල මේ ටෙක්නික්ස් අමාරු හින්දාම නෙමෙයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ කියන්නේ මෙතන මේ টොප් ලොස් එක වදිද්දී හරිද මේක 100%ක් යටට දැම්ම කියමුකෝ. අපි 3.5ක් වගේ තියෙනවා. මම කියන්නේ 100%ක් දැම්මත් උඩ 10x ගන්න පුළුවන් ලෙවරේජ්. එතකොට 100%ක් දැම්මොත් ඔයාගේ මුල් ඒ 100%යි টොප් ලොස් එක වදිද්දී ඔයාගේ මුළු කැපිටල් එකෙන් 100ට එකක් විතරයි නැතුව යන්න පුළුවන්. මුළු කැපිටල් එකෙන් හොඳයි. කියන්නේ වට ඩොලර් 1000ක් තියෙනවා නම් 1000න් 100ට එකක් කියන්නේ ඩොලර් 10යි. ඒතකොට මේ টොප් ලොස් එක වදිද්දි නැතුව යන්න පුළුවන් ඩොලර් 10ක් විතරයි. අන්න එහෙමයි ට්‍රේඩ් කරන්න ඕනේ. තේරෙනවද? ඒක තමයි සිස්ටම් එක. 1% රූල් ඒ කියන්නේ. ඒතකොට ට්‍රේඩ් 100ක টොප් ලොස් වලට වැදුනත් ඔයාගේ මුළු කැපිටල් එක ඒ කියන්නේ ට්‍රේඩ් 100ක টොප් ලොස් වැදුනොත් විතරයි මුළු කැපිටල් එක නැති වෙන්නේ. තේරෙනවද? එක දිගට ට්‍රේඩ් 100ක් ලොස් টොප් ලොස් වදින්න ඕනේ. හිතන්නකෝ ඔයා කොච්චර කැපිටල් ප්‍රිසර්වේෂන් එකකින් වෙනවද කියලා. ඉතින් ඒකට කාටට කියන්න පුළුවන් ගොඩක් කැපිටල් ඕනනේ කියලා. මෙහෙමයි. දැන් ඔයා ඩොලර් 100කින් වගේ ට්‍රේඩ් කරනවා නම් 10% රූල් එකම කරන්න ඕනේ නැහැ. 2% 2.5 5% වගේ යන්න පුළුවන්. නමුත් ඒක ගොඩක් රිස්ක් එක වැඩි. ඒ කියන්නේ ට්‍රේඩ් 20ක් එක දිගට ලොස් වුණොත් ඔයා කැපිටල් එක ඉවර වෙනවා. ඉතින් ඒව ගැන අපි බලන්න ඕනේ. අපි ඒක ඉස්සරහට විස්තරාත්මකව කතා කරනවා. හැබැයි අපි ફોකස් කළේ ඒව ගැන නෙමෙයි. ඔයගොල්ලෝ මේ පහුගිය වීඩියෝ හතරෙම අපි ගොඩක්ම කතා කළේ ප්‍රධාන වශයෙන් පහුගිය වීඩියෝ හතර කියන්නේ අපි කියන්නේ මේ අලුතෙන් channel එක රිවයිව් කරාට පස්සේ කලින් අවුරුදු 5කට කලින් දාපු වීඩියෝ තියෙනවා. මම කියන්නේ මේ කලින් channel එක ආපහු රිවයිව් කරාට පස්සේ බිට්කොයින් තාක්ෂණික විශ්ලේෂණය කියලා වීඩියෝ හතරක් දැන්ට ගිහිල්ලා තියෙනවා. ඒ හතරෙම අපි longer term picture ගැන කතා කරේ බිට්කොයින් වල. ඒ කියන්නේ බිට්කොයින් කොහෙට ඒ කියන්නේ කොච්චරක් දුරට මේ කියන්නේ අපි ඉන්නේ bear market එකක bear market එකේ bottom එක මොනවා වෙයිද ඒ වගේ දේවල් තමයි අපි focus කළේ. ඊළඟට ඒ කියන්නේ නමුත් දැන් අද ටිකක් shorter term මොනවද වෙන්නේ කියන එක ගැන අපි කතා කරමු. ඉතින් පුළුවන් නම් කලින් වීඩියෝස් බලලා ඔයගොල්ලන්ට යමක් ගන්න පුළුවන්. ඒකිනුත් අපි කතා කරලා ගොඩක් දේවල් බිට්කොයින් bear market එක, bear market bottom එක, ඊට පස්සේ bull market එක ආපහු කොහොමද ආපහු එන්නේ කොයි කාලේ වගේද මේ විස්තරාත්මක දේවල් ගොඩක් අපි කතා කරලා තියෙනවා. ඉතින් අපි මෙතනදී පොඩ්ඩක් වීක්ලි chart එකකට පොඩ්ඩක් යන්න ඕනේ. මොකද බලන්න ඔයගොල්ලන්ට මොකද්ද දැන් අපි ඕවරෝල් තත්ත්වය ගැන අයිඩියා එකක් ගන්න එපා. දැන් අපි කියවනේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක මේ වීක්ලි ට්‍රෙන්ඩ් ලයින් අපි දැන් උඩ ඉඳලා එන ලස්සන ට්‍රෙන්ඩ් ලයින් එක තමයි බ්‍රේක් උනේ. හොඳේ බ්‍රේක් වෙලා රීටෙස්ට් වෙලා. ඉතින්
මෙතන ඔයගලන්ට විශේෂම දෙයක් තියෙනවා අපිට කියන්න. ඒ තමයි මේ 200 එකට වීක්ලි 200 එකට යටින් ක්ලෝස් වුණේ නැහැ. හොඳයි. කියන්නේ වික්කයක් ගහලා ආවා. අපි ඒ ගැන කලින් කිව්වා ක්ලෝස් වුණා නම් ගොඩක් දුරට මේ ඩම්ප් එක තව කන්ටිනියු වෙන්නත් පුළුවන් කියලා. නමුත් ඔයගලන්ට තේරෙන්න ඕන අපි දෙක මෙතන තියෙන අපි කලින් කිව්ව මේ සපෝට් එක එක නේද මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් සෙට් වුණා හින්දා සෑහෙන හොඳ කන්ෆ්ලුවන්ස් එකක් ඇවිල්ලා අප් වෙනවා. අනිත් එක දැන් ඇත්තට වීක්ලි නම් ඇත්තටම ඕවර්සෝල්ඩ් වෙලා නැහැ මෙතන. හොඳයි. මෙතන වීක්ලි ඕවර්සෝල්ඩ් වෙලා නැහැ. ඩේලි තමයි ඕවර්සෝල්ඩ් වෙලා උඩට යන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒ කියන්නේ වීක්ලි තව ඩම්ප් වීමේ අවදානමකුත් තියෙනවා යන විදිහට. නමුත් මේක ඩබල් බොටම් එකක් වගේත් පේනවා මෙතන. කියන්නේ හදලා තියෙන විදිහට. ඉතින් කාට හරි කියන්න පුළුවන් මේ ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් කරලා රීටෙස්ට් කළොත් ආයෙ ඉතින් කෙලින්ම ඉවරයි කියලා. ඒ කියන්නේ මෙහෙම ගිහලා මෙහෙම කළා ගියා අප් කියලා. එහෙම වෙන්න තියෙන සම්භාව්‍යතාවය අඩුයි කියලා මම හිතන්නේ. මොකද හේතුව ගොඩක් දැනට තියෙන මාකට් සෙන්ටිමන්ට් එක ගැන ගොඩාක් අපි හිතන්න ඕන. ඔක්තෝබර් වෙනකන් වගේ බෙයා මාකට් එකට යන්න පුළුවන් කියලා අපි කිව්වනේ. සහ සමහර විට ඔක්තෝබර් සහ අප්‍රේල් 2027 අප්‍රේල් වෙනකන් වුණත් යන්න පුළුවන්. ඒ කියන්නේ සරලව කියනවා නම් මාස 12ත් 18ත් අතර කාලයක බෙයා මාකට් එකක්. එතකොට මේක ඇවිල්ලා මේ ඔන් චේන් ඩේටා ගොඩක් දේවල් ලෝකෙින් ඉහළම පෙළේ ඇනලිස්ට්ලාගේ ඩේටා ඒ දේවල් කතා අහලා තමයි මේ කියන්නේ. මම හොඳ නැතුව මගේ ප්‍රෙඩික්ෂන් එකක් නෙමෙයි. මාස 12 18ක කියන කියන්නේ බෙයා මාකට් එක. ඒකෙනුත් දැන් මාස 8ක් විතර ගිහිල්ලා ඉවරනේ දැන්. ගිය අවුරුදු ඔක්තෝබර් වලනේ පටන් ගත්තේ. ඉතින් එතනදී බැලුවොත් මෙතන අපෝ අර ලොන්ග් ටර්ම් එකට වඩා මම කිව්වා ෂෝටර් ටර්ම් මේ වීඩියෝ එකේ අපි අවධානය යොමු කරනවා කියලා නේ කිව්වේ. ඉතින් ඒව ගැන අපි පොඩ්ඩක් බලමු. අපෝ ඩේලි පැත්තට ගිහිල්ලා එතනදී මොන වගේ දේවල්ද අපි මේ සතියේ තියෙන volatility එක බැලුවොත් ETF outflows ඊළඟට macro economic uncertainty එක වගේ දේවල් බලපාලා තියෙනවා. ETF inflows සහ outflows Glassnode එකේ අපි බැලුවොත් උනට තේරෙනවා අපි කලින් වීඩියෝ එක කතා කරා වගේ මේ මාසේ සති 4ම outflows ගිහිල්ලා තියෙන්නේ. ඊට ජූනි මාසේ පළවෙනි සතියේ ඊටත් වඩා ලොකු outflow ප්‍රමාණයක් ගියා. දැන් මේ සතියේත් outflows තියෙන්නේ. මේ සතිය කිව්වට කලින් සතිය හොඳේ. මේ එතකොට ඇත්තටම මේ සතිය බලන්න අපි ඩේලි රෙසලූෂන් එකට ගිහලා පොඩ්ඩක් බලන්න ඕන. මට හිතෙන්නේ මෙතන ඩේටා අප්ඩේට් වෙලා නැහැ. හරිද? මේ සතියේ ඩේටා අප්ඩේට් වෙලා නැහැ. ඒ හින්දා අපිට යන්න වෙනවා කොයින් ග්ලාස් එකට. ඔයගලන්ට තේරෙනවා පහුගිය ටිකේ අපි මේක පොඩ්ඩක් බැලුවොත් එහෙම USD වලට දාලා පහුගිය ටිකේ ගියපු ප්‍රමාණත් එක්ක බලනකොට මෙතනදී 213ක් මිලියන. හොඳේ. ඒතකොට 77යි 91යි 325යි ලොකු ගණන් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ නමුත් ඔයගලන්ට පේනවා 12 වෙනිදා. 12 වෙනිදා තාම පැහැදිලිව ඉන්ෆ්ලෝස් ඇවිල්ලා තියෙනවා. ඒක අර මේ අතන මේ Glassnode එකේ chart එකෙන් පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් මෙතන ඔයගලන්ට තේරෙනවා IBIT එක කියන්නේ BlackRock එක 57ක් ලොකු ගාණක් ඉන්ෆ්ලෝස් ඇවිල්ලා තියෙනවා. FBTC කියන්නේ Fidelity ඊළඟට Arkham ඇවිල්ලා තියෙනවා. ඊළඟට Bitwise එක BITB කියන්නේ Bitwise එක ඊළඟට HODL. ඉතින් ඔය ටික යම් මට්ටමක බුලිෂ්නස් එකක් ඇවිල්ලා තියෙන මම අර කලින් කිව්වත් නියම කියන්නේ ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකට ආපු හින්දා 60000 ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එක රවුම් ඉලක්කමක් කලින් සපෝට් එක ඊළඟට ට්‍රෙන්ඩ් ලයින් එක ඔය සියල්ලම. ඉතින් ඒක තමයි ඒකේ අපිට ඒ රයිඩ් එකේ අපිට යන්න තිබ්බා. ඒක ට්‍රේඩ් එකක් ගන්නකොට අපි ඒ ගැන හිතන්න ඉන්ස්ටිටියුෂන්ස් ගැන හිතන්න ඕනේ. කියන්නේ මේ කොටස අපි මම කලින් කතා කරපු ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ ඒ දේවලුත් ගැන හිතලා. ඒ කියන්නේ ටික ලොන්ග් ටර්ම් ට්‍රේඩ් එකක් ඒක ඇත්ත. නමුත් මෙතනදී නම් ඔයගොල්ලෝ නේරනවා මේක උඩට ගිහිල්ලා මෙතනින් ඒක ඔයගොල්ලන්ට මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න තිබ්බ මම කියන්නේ දැන් අපි මේ බැලුවොත් එහෙම මේ වගේ 4 hour chart එකට දැම්මොත් ඔයගොල්ලන්ට තවත් මේක රිෆයින් කරන්න පුළුවන්. තේරෙනවද? ඉතින් ඒ කියන්නේ මේ හරිය වගේ හයි එකක් ඔයගොල්ලෝ ටාගට් කරන්න පුළුවන්. මේ හරිය වගේ හයි එකක් ටාගට් කරන්න පුළුවන්. මේ ගොඩාක් රිෆයින් කරන්න පුළුවන් ට්‍රේඩ් එක. නමුත් මම ඔයගොල්ලන්ට බිගිනර් කෙනෙක්ට ගොඩාක් ෂෝටර් ටයිම් ෆ්‍රේම් එකට යන්න ඒ කියන්නේ ඩේ ට්‍රේඩින් කරන්න යෝජනා කරන්නේ නැහැ. බිගිනර් කෙනෙක්ට ටිකක් ලොන්ගර් ටයිම් ෆ්‍රේම් එක ස්විං ට්‍රේඩින් කරන එක තමයි හොඳ.
ඉතින් නමුත් අර එන්ට්‍රිය ගන්න අඩු ටයිම් ෆ්‍රේම් වලට ගියට කමක් නැහැ 4 hour 1 hour නැත්නම් 15 minute වගේ ගිහලා එන්ට්‍රියට ඒ කියන්නේ වගේ ස්ට්‍රැටජි කරන එක වෙනස් වෙනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා ට්‍රෙන්ඩ් ලයින් එකට ටැප් වෙලා නැහැ. ඒ ට්‍රෙන්ඩ් ලයින් එක අදින විදිහ අනුව ඒක වෙනස් වෙනවා ඉතින්. නමුත් ඕව ලොකු මේ ඕව බෝට් එකක් සොරි ඕව සෝල්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හොඳ ඩයිවර්ජන්ස් එකකුත් 4 hour එකේ පෙන්නනවා. අරස ඩයිවර්ජන්ස් ගැන එහෙම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අයිඩියා එකක් තියෙනවා කියලා ඇති කියලා මම හිතනවා. නැත්නම් අපි ඒවන කතා කරමු ඉස්සරහට. කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ RSI ඩයිවර්ජන්ස් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඔයගලන්ට අපි ඉස්සරහට සවිස්තරාත්මක කතා කරමු. ඔයගලන්ට තව ගොඩක් channel වල ඔයගොල්ලෝ දැකලා සිංහල ඉංග්‍රීසි channel වලින් මේවා ගැන සමහර දන්න කෙනෙක් වෙන්නත් පුළුවන් ඔයා. නමුත් මෙතන වටිනාකම තියෙන අපේ channel එකේ මේවා deeply අපි ගොඩක් කතා කරන්න ඉස්සර බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි subscribe කරලා තියාගත්ත කියලා පාඩුවක් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. මොකද අපි blockchain ගැනත් on chain analytics ගැන වගේ දේවල් ගැනත් කතා කරනවා. ඉතින් එතනදී ඔය big picture එක ගැන අවබෝධයක් එක්ක ට්‍රේඩ් කරන්න ඕන කියන එක තමයි අපේ අයිඩියා එක. සම්පූර්ණ macro economic සහ ඒකේ දේවල් එක්ක ඒ කියන්නේ ETF අනම්මන හැමදේම එක්ක. එතකොට තමයි ඔයගලන්ට දැන් ෂෝටර් ටයිම් ෆ්‍රේම් එකක විනාඩි 15 කිසිම දෙයක් බලන්න නැතුව ගිහිල්ලා ඔයගොල්ලෝ නිකන් අර මොන හරි ඔය දන්නවනේ තියෙන ටෙක්නිකල් දේවල් තියෙනවනේ සපෝට් රෙසිස්ටන්ස් ට්‍රෙන්ඩ් ලයින්ස් එහෙම නැත්නම් RSI Fibonacci එහෙම නැත්නම් ඔය අලුත් SMC වගේ concept වල තියෙන දේවල් ඕවා apply කරලා කරන්න ගියාම වෙන වැඩේ තමයි ඔයගොල්ලෝ big picture එක දන්නේ නැති හින්දා දන්නේම නැතුව trade loss වෙනවා. මොකද හේතුව ඔයාගේ trade එක back කරන්න data නැහැ. data කියන එක මාර වැදගත්. trade එකක් back කරන්න. ඉතින් ඒ ගැනත් අවධානය දෙන්න ඕනේ. ඇත්තටම මේ trading වලදී. ඉතින් අපි දැන් ඊළඟ කාරණාව තමයි දැන් අපි මේක ගැන බලනකොට 200 එකට උඩින් ක්ලෝස් වෙච්ච හින්දා මේක ගොඩක් දුරට RSI oversold වෙලා තියෙන හින්දා අපිට chance එකක් තියෙනවා මේක සෑහෙන්න මේ උඩට යයි කියලා අපිට chance එකක් තියෙනවා. ඒ කියන්නේ අපි daily chart එකේ ඇත්තටම කියනවා නම් මෑතම තියෙන wave එක පැත්තට අපි Fibonacci දැම්මොත් retracement එකක් දැම්මොත් මේ down trend එකේ retracement එක කොයි හරියට එයිද කියලා අපිට පොඩි idea එකක් ගන්න පුළුවන්. එතනදී මේ හරි 68 ඇයි මම මේක ටාගට් කරන්නේ? ඇයි මම මෙතන ගිහිල්ලා දැන් මෙච්චරට දාන්නේ නැත්තේ මේ? ගොඩක් උඩ 80 ගණන් වලට දාන්නේ නැත්තේ ඇයි? හේතුව තමයි එහෙම දාන්න පුළුවන් ඕන තැනකට Fibonacci දාන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ මෙච්චර උඩට ඒ කියන්නේ මේ දැම්මහම අපි weekly level එකේ ලොකු wave එකක් අල්ලන්නේ ඒක oversold වෙලා නැහැ තාම. ඒ නිසා අපි daily level එකේදී අපි daily oversold වීමක් විතරයි මෙතන තියෙන්නේ weekly නෙමෙයි. ඒතකොට එතනදී එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ලොකුවට මේ oversold එක බලපාන්න එකක් නැහැ කියලා කියන්න පුළුවන්. ඒක ටම් කිසි මට්ටමකට අප් වෙලා මේ daily වල තියෙන මේ විශේෂයෙන් 200 සහ 100 වලින් රිජෙක්ට් වෙන්න පුළුවන්. හොඳයි. daily එකේ කලිනුත් මේක වෙලා තියෙනවා. වෙනවද? daily එක මේ moving averages වල උඩට යම් මට්ටමකට පොඩ්ඩක් ගිහිලා ආයෙ වැටෙනවා. වැටලා දිගටම යනවා. ඉතින් මේනවද මේ 200 එක සෑහෙන ලොකු resistance එකක් වීගෙන යනවා මේ bearish movement එක වැඩි හින්දා. ඉතින් එතනදී 200 එක මෙහෙම කොහොම continue වුණොත් ඔයගලන්ට තේරෙනවා මෙතන golden pocket පැත්තට ඇවිල්ලා මේ හරියේදී 68 70 වගේ අපහු පල්ලෙහාට ඩම්ප් වීමේ අවදානමක් තියෙනවා. ඒකත් වැදගත් කාරණයක්. ඉතින් ඒ වගේම අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම දැන් කලින් වීඩියෝ එකක මට කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අපි බලන්න ඕන දැන් මෙතන වැදගත් කාරණාවක් Fibonacci සම්බන්ධව. ඒක තමයි දැන් අපි කලින් වීඩියෝ වල Fibonacci දානකොට ප්‍රධානම දෙයක් තමයි fib retracement එක දාද්දි මුළු bull market එකටම apply කරලා අපි කිව්වා මෙතනදී මේ මෙතනට එන්න පුළුවන් තැන් ගැන. ඒ කියන්නේ golden pocket එක ඒව ගැන කතා කරා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතනදී අපිට තව දෙයක් ගැන හිතන්න ඕනේ. මේක දැන් පොඩ්ඩක් රිෆයින් කරන්න පුළුවන්. ගොඩක් මම නිකන් ලාවට මේ අඳින්නේ හොදේ. දැන් මෙතන මේ
මෙතනදී අපිට පුළුවන්කම තියෙනවා මේ අයිනේ තියෙන ලොගරිතමික් chart එක දාගන්න. මොකද මේක longer term ගොඩාක් longer term bull market එකක් නිසා ඊළඟට bear market එකත් ඒ වගේම හින්දා අපි logarithmic දැම්මොත් මේක ටිකක් ස්මූත් කරගන්න පුළුවන්. මෙතන L අකුර ක්ලික් කරාම අයිනේ තියෙන. ඉතින් එතකොට ඔයගොල්ලෝ මේක දන්නවා ඇති. එතකොට අපේ මේ Fibonacci එක වෙනස් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. Fibonacci එක ඒ විදිහටම තියෙන්නේ. අපිට මේක logarithm දාම ගොඩාක් මේ වගේ ලස්සනට එහෙම කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක වෙනස් වෙන්නේ නැති වුණාට Fibonacci එක ඇතුළට ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙනවා මේ යට fib levels based on log scale කියන එක check කරන්න. ඒක check කරලා තියෙන්නේ. එතකොට මේ ඔයගොල්ලන්ට පේනවාද පැහැදිලිව මේ 0.5 එක 44000ට එන්නේ. හොඳයි. ඒ කියන්නේ 50% line එක. එතකොට ඒක අර ගොඩක් දුරට අපේ balance price මේ ඒ prediction එකත් එක්ක match වෙනවා. 40 range එකට අපි එනවා කිව්වේ. ඊළඟ හැබැයි golden pocket එක තියෙන්නේ 32 34 වගේ. එතකොට ඒකත් balance price එකත් එක්ක අපි කිව්වා 40000 තමයි balance price එක. 40000 පොඩ්ඩක් යටට එනවා. හැබැයි 30 40 30 range එකට එන්න පුළුවන් කියලා. එතකොට අර log එක අයින් කරලා log scale එක අයින් කරලා බැලුවොත් සහ මේවා වෙනස් වෙනවා. තේරුණාද? ඒ කියන්නේ log scale එක පාවිච්චි කරලත් බලන්න පුළුවන්. ඕනනම් කියන්නේ මෙතන මේ check එක අපි අයින් කරා හෝ අයින් නොකලා ඒක ප්‍රශ්නේ නැහැ. log scale එකේ තමයි ඒක අයින් කළොත් ඒක වෙනස් වෙන්නේ. දැන් වනික උදාහරණයක් වෙනවා මම log scale එක දාලා ඉවර වෙලා මෙතන check box එක අයින් කළොත් මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න පේනවද? log scale එක දාලා check box එක අයින් කළොත් අර log නොවන normal chart එකේ මේ අගයන් තමයි පෙන්වන්නේ. එතකොට දැන් log scale එකේ ඉන්නකොට log scale එකට මදාන Fibonacci දාන එක හොඳයි. තේරුණාද? ඒ කියන්නේ log scale එක අපි දාන්න හේතුව මොකද්ද? ගොඩාක් longer term market එකක ඒ කියන්නේ මේක දැන් weekly අවුරුදු ගානක market එකක් තමයි අපි මේ කලින් bear market එකේ ඉඳන් මේ top එක වෙනකන් පෙන්නලා තියෙන්නේ cycle top එක වෙනකන්. එතකොට ඒ වගේ market එකක මේ අපි පාවිච්චි කරනකොට Fibonacci මේ විදිහට දාන එක ඒ කියන්නේ log දෙකම log හරි දාන එක තමයි හොඳ. ඒතකොට මේ විදිහට කියන්නේ මෙතන මේක වෙනස් කරන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. මේ විදිහ නෙමෙයි මෙන්න මේ විදිහ. මෙතන check එක දාලා තමයි දාන්න ඕනේ. හොඳයි. එතකොට තමයි අපිට fib එක ගැන වඩා හොඳ accurate prediction එකක් ගන්න හොඳ ක්‍රමයක් එක. මේවා ඇවිල්ලා ඔක්කොම predictions ඒ කියන්නේ හරියටම කියන්න පුළුවන් දේවල් නෙමෙයි. හොඳේ. ඒ කියන්නේ මේවා වෙනස් වෙන්න පුළුවන්, වර්ධින්න පුළුවන්. ඒක තමයි ඉතින් මේ market එකේ ස්වභාවය අනාගතේ මොකක්ද වෙයිද කියන එක 100%ක් කියන්න බෑ. අපි මේ සතිය ගොඩක් වීඩියෝ ෆෝකස් කරන ගොඩක් දේවල් ගේන්න බලාපොරොත්තු වෙනවා. හින්දා අපි මේ වීඩියෝ එකෙන් දැන් අපි යනවා. නමුත් ඉස්සරහට අපි මේක ඒ කියන්නේ අද තවත් වීඩියෝ එකක් ඉක්මනටම දානවා මේ මාකට් සයිකල් එක සම්බන්ධ අපි පොඩි වීඩියෝ එකක් අපි ඒ කියන්නේ බිට්කොයින් ඇනලයිසිස් එකම තමයි දානවා ඉක්මනට. ඊළඟට ක්‍රිප්ටෝ සම්බන්ධවත් බිට්කොයින් ක්‍රිප්ටෝ දෙකම අපි ඉස්සරහට කතා කරනවා. ඒ වගේම පොඩි ෂෝට්ස් එහෙම දානවා සහ මේ තවත් වීඩියෝ එකක් අපි ඉස්සරහට අරන් එනවා. රැඳිලා ඉන්න අපිත් එක්ක. ස්තුතියි නරඹුවට.